හරි ළමයි. තවත් හොඳ ගානක් තියෙනවා ජ්‍යාමිතිය සම්බන්ධයෙන්. බලන්න මේ ගාන දිහා. උදේ මෙතන 5x තියෙනවා, y තියෙනවා, x තියෙනවා. අපි සාමාන්‍ය ජ්‍යාමිතිය ගානක් හදන්නේ අපිට දත්තයක් ලෙස කෝණයක් දෙනවා. දැන් මෙන්න මේ ගාන දිහා බලනකොට එහෙම කිසිම කෝණයක් අපිට දීලා නැහැ. හරිද? නමුත් x y හොයනකොට මෙන්න මේ පාත් එකේ ගියාට පස්සේ ලස්සනට අපිට මේකේ උත්තරේ ලබා ගන්න පුළුවන්. හරිද? බලන්න ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කතාව. මම ලස්සනට මේක තියරිය කියලා දෙන්නම් ගානට එන්න කලින්. එක තියරියක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු. මේක A, මේක B, මේක C කියන ත්‍රිකෝණයක් නම් මේක සිම්පල් A කියලා හිතමු අභ්‍යන්තර කෝණේ. මේක සිම්පල් B කියලා හිතමු අභ්‍යන්තර කෝණේ. මේක සිම්පල් C කියලා හිතුවොත් අපිට පුතේ ලියන්න පුළුවන් A කෝණය ධන B කෝණය ධන C කෝණය සමානයි කීයද? 180යි කියලා. ඔක් කවුරුත් දන්න ප්‍රමේයක්. හරිද? තව ප්‍රමේයක් තියෙනවා අපිට. හරි? මෙහෙම එකක් ඉගෙනගෙන තියෙනවද ඔයා? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ ත්‍රිකෝණේ කෝණ සමානයි කියලා. ඒ කියන්නේ පාද සමාන නම් සම්මුඛ කෝණ සමානයි. හරි? මෙන්න මේ ප්‍රමේය මෙන්න මෙතන තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ABC කියලා හිතමු. ABC කියලා හිතුව පාද සමාන නම් මේ කෝණය x උන ගමන් කවුද x වෙන්නේ? මේ කෝණය x වෙනවා. ඒකට මෙන්න මේ AB පාදයයි AC පාදයයි සමාන වෙන්න ඕනේ. AB පාදයට සම්මුඛව තියෙන මෙයා. AC පාදයට සම්මුඛව තියෙන මෙයා. ඒ දෙන්න සමාන වෙනවා. මෙන්න මේ තියරි දෙක, ඒ කියන්නේ මේ ප්‍රමේයන් දෙක මෙන්න මේ ගානට ඇඩ් කරමු. තව එක ප්‍රමේයක් තියෙනවා මේකට අදාළ වෙන. ඔයා දන්නවා. සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ. හරි? මේක x කියලා හිතමු, මේක y කියලා හිතමු. කොහොමද වෙන්නේ? x කෝණය ධන y කෝණය සමාන වෙන්න පුතේ 180ට. ඕකත් කවුරුත් දන්න ප්‍රමේයක් නේ. හරිද? දැන් අපි බලමු මෙන්න මේ ගාන කොහොමද මේ ප්‍රමේයන් ටික ඇඩ් වෙන්නේ කියලා. හරිද? මේ පාද දෙක සමානයි පුතේ. මේ කෝණය x කියලා තියෙනවා. කෙලින්ම කවුද? sorry මේ කෝණය y කියලා තියෙනවා. කවුද කෙලින්ම y වෙන්නේ? මෙයා y වෙනව නේද? හරි. ඔන්න ඕක තමයි තියෙන එකම විසඳුම. විසඳුම කියන්නේ මෙතනට කෝණයක් ලෙස ගන්න පුළුවන් සමාන කියලා මේක විතරයි. හරි. ඊටු කවුරුත් දන්නේ නැහැ දැන් කොහොමද හොයන්නේ කියලා කිසිම අයිඩියා එකක් නැහැ. නමුත් අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 180යි කියන ප්‍රමේය. හරිද? ඒ ප්‍රමේය පොඩ්ඩක් මෙතනට දාමු. x ධන y ධන y කීයක්ද වෙන්නේ? x ධන y ධන y කීයක්ද වෙන්නේ? කෙලින්ම 180ක් වෙනව නේද? තව ටිකක් මේක සරල කරන්න පුළුවන්. y එකතු වුණාම පුතා x ධන 2y සමානයි කීයද? 180ක් කියලා එනවා. තාම පිළිතුරක් අපිට නැහැ. මේක එක කියලා දා ගන්නවා. සමාන ලකුණකින් සම්බන්ධ වෙච්ච අඥාත පද දෙකක් තියෙන සමීකරණයක් මේක. හරිද? තව දැන් විසඳුම් දෙක මේ විසඳුම් නෙමෙයි අඥාත පද දෙකක් තියෙනවා නම් අපිට අවශ්‍ය වෙනවා සමීකරණ දෙකක්. හරිද? එතකොට මෙන්න මේ කෝණයයි ගත්ත ගමන් අපිට තව සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද්ද? මේ තමයි පුතා සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණ. 5x ධන y සමාන වෙනවා නැවතත් 180ට. හරිද? 5x ධන y සමාන වෙනවා නැවතත් 180ට. හරි? මේක ඔයා දෙක කියලා දාගන්න එපා. මොකද සමීකරණ දෙකක් පුතේ සුළු කරනවා නම් සමගාමීව එක අඥාත පදයක් ඉවත් වෙන්න ඕනේ. හරිද? දැන් බලන්න මෙතන x තියෙන්නේ මෙතන 5x තියෙන්නේ. මෙතන 2y තියෙන්නේ මෙතන y තියෙන්නේ. ඔයාට මෙතන 2y තිබ්බනම් මේ සමීකරණ එකෙන් දෙක අඩු කරලා මේ 2y කියන එක අයින් කරන්න පුළුවන් නේද? හරි? මම මේක දෙක කියලා දානවා මෙන්න මෙහෙම සමීකරණයට යම් දෙයක් කරලා. හරි? මේ සමීකරණය හරි මේක දෙක කියලා දාගමුකෝ. දෙක කියලා දාලා අපි නවතම සමීකරණයක් හදා ගන්නවා දෙක සමීකරණය දෙකෙන් වැඩි කරලා. ඔයාලට තේරෙයි මේ දකුණු පැත්ත සහ වම් පැත්ත සහ දකුණු පැත්ත දෙකම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. හරි? මේක දෙකෙන් ගුණ වෙනවා. ඇතුලේ 5x ධන y මෙතන 180 දෙකෙන් ගුණ වෙනවා කීයද? 180 දෙකෙන් ගුණ වෙනවා 360ක් වෙනවා. හරි? මේ ගුණ කරාට පස්සේ 10x ධන 2y සමානයි 360. හරිද?
ඔන්න බලන්න අපිට නවතම සමීකරණයක් ආවා 3 කියලා. දැන් ඔයා බලන්න තියෙන්නේ මෙන්න මේ එක සමීකරණයයි 3 සමීකරණයයි දිහා විතරයි. හරි. බලන්න මේකේ දෙකේම 2y තියෙනවා. එහෙනම් මුද අපිට කරන්න පුළුවන් පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරලා හෝ පළවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරලා හෝ තුන්වෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරලා එක අඥාත පදයක් ඉවත් කරගන්න. කොහොමද හොඳ? මම යෝජනා කරනවා 3න් එක අඩු කරන්න කියලා. ඇයි? වම් පැත්තේ 180න් 360ක් අඩු කරොත් ඍණ එනවනේ. වැරදි නෑ හදාගන්න පුළුවන්. නමුත් අපි 3න් අඩු කරමු පළවෙනි සමීකරණය. බලන්න වම් පැත්ත වෙනම අඩු කරනවා 10x ධන 2y අඩු කිරීමේදී වරහන් දාන්න මතක තියාගන්න x ධන 2y සමානයි 360 ඍණ 180. හරිද? බලන්න ඊළඟ පියවරේදී 10x ධන 2y ඍණ x ඍණෙන් ගුණ වෙනවා පුතා වරහන. ඍණ ගුණ කිරීම x ඍණ x ඍණ ගුණ කිරීම 2y ඍණ 2y. මෙතන ලස්සනට එන උත්තරයක් 360න් 180ක් ගියාම 180ක් කියලා. හරිද? දැන් බලන්න මෙතන කැපෙන පද දෙකක් තියෙනවා. හරි? ලස්සනට මෙන්න මේ 2y ට 2y කැපෙනවා පුතා. මෙතන 10x ඍණ x සමානයි 180යි. හරිද? 10x ගෙන් x අඩු කරාම කීයද? 9x වෙනවා. මෙතන 9x වෙනවා. 9x සමානයි 180යි. 9න් බෙදන්න. 9න් බෙදුව ගමන් අපිට එන උත්තරයක් 9ට 9 කැපුවොත් x සමානයි කීයද? 9ට 1යි 18ට 2යි 20යි. අංශක 20ක් කියලා එනවා මොකද්ද? x ගේ අගය. බලන්න ලස්සන ගාණක්. සමගාමී සමීකරණයකින් ජ්‍යාමිතියට අවතරණ වීම. හරිද? x ට 20 ආව ගමන් ඔයාලට පුළුවන් පළවෙනි එකට දෙවෙනි එකට තුන්වෙනි එකට කැමති එකකට ආදේශ කරලා y ගේ අගය හොයාගන්න. අපි එකට ආදේශ කරමු. එකේ ආදේශය. එකේ ආදේශය කරාට පස්සේ x ට අගය පුතේ 20 නේ. එතකොට 20 ධන 2y සමානයි 180. හරිද? එතකොට අපිට එන උත්තරයක් මෙන්න මෙහෙම 20 මේ පැත්තට ගියාට පස්සේ 2y සමාන වෙනවා පුතා 180න් 20ක් අඩු කරාම 160ක් කියලා. දැන් කාගෙන්ද බෙදන්නේ? දැන් බෙදන්න දෙකෙන් බෙදුව ගමන් අපිට උත්තරයක් එනවා මේකට මේ කැපෙනවා y සමානයි 80ක් කියලා. හරි? ඔන්න දඟල හිටිය ගාන උත්තර දෙක ගත්තා. x සමානයි 20යි y සමානයි 80යි. බලන්න අපි ගාන හැදුවා නම් එනේ දත්ත මේකට ඇඩ් කරාට පස්සේ ඒ පිළිතුර නිවැරදි වෙන්න ඕනේ. අපි අභ්‍යන්තර කෝණවල එකතු කීයක් කියලාද දන්නේ? 180ක් කියලා දන්නවනේ. බලමු ඇඩ් කරලා. මේක 80යි, මේක 80යි, මේක කීයද පුතා? මේක 20යි. 80යි 80යි 160යි 20යි 180යි. ප්‍රශ්නයක් නැහැ. ඒක සත්‍යාපනය වෙනවා. හරි? මේක 80 වුණ ගමන් මේක කීයක්ද වෙන්නේ? මේක 5x. එතකොට x ගියාගේ 20යි 20 5ක් කීයද? 20 5ක් 100යි. එතකොට මෙතන 100යි මෙතන 80යි. කෙලින්ම සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වලයි කිය 180ක් කියලා එනවා. හරි? රයිට්. එහෙනම් අපි තවත් ගානකින් හම්බ වෙමු. අයබුවන්.